guys, welcome back to my YouTube channel. ඉතින් අද දවසේ මම කොහොමද ගත කරන්නේ කියලා ඔයාලත් එක්ක share කරගන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් අද උදේම නැගිටලා මම මුලින්ම කරේ අපේ අම්මත් එක්ක ලස්සන මල් පැලයක් හිටපු එක. ඔන්න බලන්නකෝ ඉතින් මගේ රූම් එක. අද මගේ රූම් එක ටිකක් අවුල් වෙලා තමයි තියෙන්නේ. මොකද මට මේ දවස් ටිකේම අසනීප වෙලා තමයි හිටියේ. ඉතින් මං හිතුවා අද මගේ රූම් එක අස් කරන්න ඕනේ කියලා. අස් කරන්න කලින් කෝකටත් කියලා උණු වතුර එකක් මම බීලා හිටියා. මේ වෙද්දි ටිකක් මට හුස්ම ගන්න අමාරු ගතිය තියෙනවා. මේ වීඩියෝ එක දැන් වොයිස් කරද්දි ඒ ටික එහෙමම තමයි. ඔන්න ඉතින් මගේ රැක් එක නම් මම මුලින්ම අස් කරලා ඉවර කළා. ඒක ලේසිනේ. ඉතින් ඊළඟට තියෙන්නේ මගේ මෙන්න මේ රැක් එක අස් කරන එක. ඉතින් මේක සාමාන්‍යයෙන් මගේ රූම් එකේ වැඩිපුරම අවුල් වෙන තැනක්. මොකද එක එක දේවල් එක එක වෙලාවට හොයනවනේ. ඉතින් ඔතන තමයි මට ඕන කරන ගොඩක්ම දේවල් තියෙන්නේ. ඉතින් මම ඒකත් ඉක්මනටම අස් කරලා දැම්මා. මෙතන තියෙන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එකට ඕන කරන දේවල්. මම එහෙම ලොකුවට ස්කින් කෙයාර් රූටින් එකක් ගෙනියන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඉතින් මෙතන තියෙන්නේ ගෑල් ළමයෙක්ට ඕන කරන දේවල්. මේ ස්ක්‍රබ් එක මම අරන් ගොඩක් දවස් වෙනවා. මේක honey and peach mix කරපු ස්ක්‍රබ් එකක්. ඉතින් මම මීට අමතරව නම් ඉතින් ඔය ස්ක්‍රබ් හදාගෙනත් ගන්නවා. හැබැයි ස්ක්‍රබ් හදන්න කම්මැලි දවසට තමයි මම මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්නේ. මට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ගුවාෂ එක. මට ලොකු ඕනකමක් තිබ්බ පහුගිය දවස් ටිකේම ගුවාෂ එකක් ගන්න. ඉතින් මම අම්මත් එක්ක නෝලිමිට් ගිය වෙලාවක මෙන්න මේක දැකලා ගත්තා. ඉතින් මේක රුපියල් 700 ගණක් වගේ තමයි යුනේ. ඉතින් මේක යූස් කරලම තමයි බලන්න ඕනේ මේකේ රිසල්ට්ස් කොහොමද කියලා. ඔයාලා බලනවා ඇති මෙන්න මේ බොක්ස් එක මම මොකටද තියාගෙන ඉන්නේ කියලා. මේක මම තියාගෙන ඉන්නේ බිස්කට්ස්, එතකොට චොක්ලට්, ටොෆී වගේ දේවල් දාලා තියාගන්න. ඉතින් මේකේ තිබ්බ චොක්ලට් ටික නම් ඉවරයි. ඉතින් මම අලුත් බිස්කට් එකක් ගෙනල්ලා මේකට දාගත්තා. රූම් එක රීසෙට් කරද්දී අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් නේ බෙඩ්ෂීට් මාරු කරන එක. ඉතින් මම ඒකින්ද අලුත් බෙඩ්ෂීට් එකකුත් මගේ ඇඳට දැම්මා. ඒක නම් ඉතින් සතියකට සැරයක්වත් අපි කරන්න ඕන දෙයක්. උදේ ඉඳන් රූම් එක අස් කර ඉඳලම දන්නේම නැතුව දවලුත් වෙලා. ඉතින් මම දැන් හදන්නේ මගේ ලන්ච් එක ගන්න. ඉතින් මේ වෙද්දී වැස්ස පටන් අරන් තමයි තිබ්බේ. වැස්ස වෙලාවට මම කරන්නේ පුටුවක් අරන් ගිහිල්ලා එළියෙන් තියාගෙන වාඩි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්න එක. එතකොට ඔළුවේ තියෙන ප්‍රශ්න හැම දෙයක්ම වගේ නැති වෙලා යනවා. ඉතින් මම වැස්සට හරිම ආසයි. ඉතින් දැන් සේරම වැඩ ඉවරකේ මම හදන්නේ වොෂ් එකක් දාන්න යන්න. හැබැයි ඊට කලින් අද මම මූණට ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්න ෆේස් මාස්ක් එක හදලා ඒක නිවෙන්න තියලා තමයි මම වොෂ් එක දාන්න යන්නේ. මං චූටි කාලේ ඉඳන් පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි හැමදාම හවසට බුදු පහන තියෙන එක. ඒකෙන් මගේ මනසට මාරම නිදහසක් තමයි දැනෙන්නේ. ඔන්න මේ ගන්ධේ පින්තූරේ නම් ඇඳේ අපේ චූටි මල්ලි. එයා චිත්‍ර අඳින්න මාරම දක්ෂයි. ඔන්න දැන් නම් මං හදන්නේ මගේ ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්න. මේක ගාලා විනාඩි 10ක් විතර ඉඳලා වොෂ් කරන්න තමයි තියෙන්නේ. උදේ ඉඳන් රූම් එක අස් කරාට ඔයාලට මම පෙන්නුවේ නෑනේ රූම් එක අස් කරාම කොහොමද කියලා. ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක රූම් ටූර් එකක් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ බෙඩ් ඒරියා එක. මෙතන තමයි මම දවසේ වැඩි හරියක්ම මගේ කාලය ගෙවන්නේ.
ඊට පස්සේ මං වැඩිපුරම කැමති මගේ පොත් මේසෙට. මං එතන ඊස්තටික් විදිහට හදාගෙන තමයි තියෙන්නේ. එතකොට මට මං වැඩ කරන වෙලාවට ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. මේ තියෙන්නේ මං ෆේස් මාස්ක් එක ඇප්ලයි කරාට පස්සේ ඉතුරු වුණ ටික. ඉතින් මං හාල් නම් ගත්ත චුට්ටයි ඒ වුණාට එකෙන් මට ගොඩක් හදාගන්න පුළුවන් වුණා. මං ඉතින් මේ ටික හෙටට අරන් තියන්න ඕන හින්දා දැනට මෙතනින් තිබ්බා. මගේ රූම් එකේ දොරවල් දෙකක් තියෙනවා. එක දොරකින් නම් එළියට යන්න පුළුවන්. හැබැයි අනිත් දොරෙන් යන්න පුළුවන් අපේ අම්මලාගේ රූම් එකට. මං චූටි කාලේ මාව තනියෙන් තියන්න බයයි කියලා තමයි අපේ අම්මලා මේ දොරක් දාලා තියෙන්නේ. එහෙම තමයි ඉතින් මට කියන්නේ. ගයිස්, ඒ ෆේස් මාස්ක් එක ඇත්තටම මැජික් එකක්. හරි, දැන් නම් මට vlog එක ඉවර කරන්න වෙලාව හරි. එහෙනම් මං අදට ගිහිල්ලා ආයි ඉක්මනටම අලුත් vlog එකකින් එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. බයි.